හායි හායි යාළුවනේ ඔන්න ඉතින් අපි ට්‍රිප් එකක් ගියා නුවරඑළිය උදේ පාන්දරම. ඉතින් උදේම ගිය ගමන් අපිට මේ දවස්වල කට්ටිය අඩු හින්දා බෝට් රයිඩ් එකකට යන්න chance එකක් හම්බුණා. මේකෙදී මං ගියේ මගේ travel partner විදියට wife තමයි මං එක්කන් ගියේ. ඉතින් මේ දවස්වල කට්ටිය අඩු හින්දා regular යන බෝට් රයිඩ් එක ගොඩක් වෙලාවට පොඩි මොදලකට යන්න පුළුවන්. ඉතින් ඔයාලා try එකක් දෙන්න. මේ දවස්වල season අඩු හින්දා එයාලා අපිට ගොඩක්ම අඩුවෙන් chance එක දීලා තියෙනවා. ඇත්තට මේ රයිඩ් එක අපි රුපියල් 1000කට වගේ ගියේ. ඉතින් ඒක ඇත්තටම අපිට මේ වෙලාවේ වටින ටයිම් එකක් ඉන්න සහ වටිනවා හින්දා අපි ඒක මේව කරා. ඔයාලට දැන් මේ පේන්නේ මෑත කාලේදී අර කතාවට ලක් වෙච්ච සී ප්ලේන් එකක් තිබ්බේ. ග්‍රෙගරියට වැටිලා. අන්න ඒ සී ප්ලේන් එක අපි ගිය දවසේ හරියට මහස උඩින් අපේ ඔළුවටත් උඩින් ඒ කියන්නේ ආකාශයෙන් ගිහිල්ලා හරියටම ග්‍රෙගරියට ලෑන්ඩ් කරන කැලේ තමයි මේ තියෙන්නේ. මේ තියෙන සී ප්ලේන් එක හරියටම ග්‍රෙගරියට ලෑන්ඩ් කළා. මෙන්න මෙතන මේ ලෑන්ඩින් පෝට් එකක් තියෙනවා. ඒ පෝට් එකට එන ගෑල්ල තමයි මේ තියෙන්නේ. මේක ඇත්තටම සිනමන් එයා කියලා ප්‍රයිවට් ආයතනයකට අයිති සී ප්ලේන් එකක්. ඉතින් ඒකත් හරි ලස්සනයි. මොකද අපි එන්න හිටිය ටයිම් එකෙන් එතන අංකල් කෙනෙක් හිටියා. අංකල් තමයි කිව්වා පොඩි වෙලාවක් හිටියොත් සී ප්ලේන් එක බලා ගන්න පුළුවන් කියලා. ඉතින් සී ප්ලේන් එක ඇත්තටම බලා ගන්න අපිට ලොකු chance එකක් හම්බුණා. මේ දෙන්නේ සී ප්ලේන් එකේ ළඟටම ගිහිල්ලා අපි view එකක් ගත්තා. මට ඇත්තටම වුණත් තිබි මේක ළඟට ගිහලා ෆොටෝ එකක් ගන්න. ඒක ඇත්තටම මං හිතුවේ නෑ එහෙම chance එකක් හම්බෙයි කියලා. මොකද මේ වගේ ප්ලේන් එකක් ළඟට යනවා කියන්නේ තර එක්තරා හීනයක් වගේ තමයි. ඉතින් ගොඩ වෙලාවක වීඩියෝ කරගෙන හිටියා. try කරා පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලන්න. අන්තිමට කොහොම හරි මට පුළුවන් වුණා සී ප්ලේන් එක ළඟටම යන්න. ඉතින් ඒක ඇත්තටම පයිලට්ලා දෙන්නෙක් හිටියා. ඒ දෙන්නට ඇත්තටම thank you මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ ආදරෙන්. මට සී ප්ලේන් එක ඇතුළට නැගලා ඒකේ තත්ත්වය කොහොමද කියලා කියන්නේ. ඒකේ ඇතුළාන්තය කොහොමද? ඒ වගේ මොකද්ද වෙන්නේ කියලා මට සම්පූර්ණ විස්තරයක් කිව්වා. මං ඉතින් ඒක ලොකු දෙයක් කියන්නේ ලොකු විස්තරයක් ඉන්න මම මේක ඇතුළේ දැම්මේ නැහැ. ඇත්තටම මේකෙදි thank you කරන්න ඕනේ පයිලට්ලා දෙන්නට. ඉතින් ඒ කට්ටිය ඇවිල්ලා කෑම කන වෙලාවේ තමයි මටත් මේ chance එක අරන් දුන්නේ. මේ තියෙන්නේ පයිලට් බැස්සට පස්සේ මං පොඩ්ඩක් ආයෙ ඉස්සරහට ගිහලා පොඩ්ඩක් ආයෙ බැලුවා මේකේ තත්ත්වය කොහොමද මොන වගේ ගෙජබෙඩෙක්ද තියෙන්නේ කියලා. ඇත්තටම එන ලොකු කතන්දරයක් තියෙන්නේ. ඒකත් එක්ක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මේ. හරි ඊළඟට අපි ගෙගරියාවේ ඒ ට්‍රිප් එක අවසානයේ ආයෙත් කුවේට් හරි යන්නම් කියලා plan කරා. අපිට තියෙන ටයිම් එකත් එක්ක ඉතින් මට මතක් වෙච්ච අනිත් ප්ලේස් එක තමයි සිංගල් ට්‍රී හිල් එක. ඉතින් නුවරඑළිය ගියොත් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් තමයි. නුවරඑළිය ටවුන් එකෙන් චුට්ටක් ඉස්සරහට යනවා ග්‍රවුන්ඩ් එක ගාන පීට්සා හට් එකේ තියෙන තැනින් ඇතුළට පාරක් තියෙනවා සිංගල් ට්‍රී හිල් කියලා සර්ච් කරලා බලන්න. ඒක ඇත්තටම ලස්සන පැත්තක්. ඉතින් අපි මේ තියෙන සිංගල් ට්‍රී හිල් එකට යන පැත්ත බයිසිකල් එකේ යනවා ඇත්තටම යන්න පුළුවන්. හැබැයි පාර පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. ඒ වුණාට යන්න පුළුවන් බයිසිකල් එකට වගේ. හැබැයි මම දැක්ක ටුවරිස්ට්ලා ගොඩක් කට්ටිය එනවා. මේකේ පයින් ඇවිදන් යනවා. මේකේ ලස්සන view එක තියෙන්නේ මෙන්න මේ පන්සලේ හරියේ. මේ පන්සලේ නම ස්වර්ණගිරි මහා විහාරය කියලා තමයි තියෙන්නේ. ඉතින් බලන්න ඇත්තටම මේක මාරම view එකක්. ඒ කියන්නේ අර ලංකාවේ ලස්සනම පන්සලක් කියලා කිව්වොත් ඇත්තටම මම නිවැරදි. මොකද මේකේ මාර view එකක් තියෙන මම ඒත් wife ට කිව්වා මේ වගේ time එකක නැතුව අපි හවස ගාවනම් මේක ඇත්තටම ලොකු view එකක් සහ අර තියෙන මාරම look එකක් කියන්නේ මාරම ලස්සනක් තියෙන place එකක්. මේ පන්සලටත් අපි ගියා. ඉතින් අපි මේ දැන් යන්නේ සිංගල් ට්‍රී හිල් එක උඩටම ගිහිල්ලා යන්නේ. ඉතින් මේකේ ලොකු බුදු පිළිමයක් ඉදිමින් පවතිනවා. ඒකෙත් වැඩ කටයුතු වගේක් කරනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ එදා කාලගුණික තත්ත්වය නම් ඇත්තටම දෙයියෝ බැලුවා වගේ ඇත්තටම මේ කිසිම අය වැහි හොඳරක්වත් මොනවත් තිබ්බේ නැහැ. මේ තියෙන මොනවත් එඩිට් කරපු යනවා කිසිම දෙයක් තියෙන්නේ මේ ඇත්තටම view එකම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම බැලලා පොඩ්ඩක් අර බුදු පිළිම ගාවට ගියා. ඒක ඇත්තටම ළඟට ගියාට පස්සේ නම් ලොකු බුදු පිළිමයක් බලන්න එක මාර ලස්සනයි සහ තාමත් ඒකේ වැඩ ඉදිමින් පවතිනවා. හරි ඒකෙන් පස්සේ අපි දැන් ඔන්න සිංගල් ට්‍රී හිල් එක උඩට යන ගමන් ඉන්නේ. පොඩ්ඩක් පාර අවුල්. මම පොඩ්ඩක් බයෙන් ගිහින් බයිසිකලේ ටයර් පොඩ්ඩක් අවුල් වගේ තිබ්බේ. නමුත් මං මුකුත් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ගියා. අතන මුකුත් අවුලක් වුණේ නැහැ ගිහිල්ලා එන ගමන්ම. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ තියෙන පාර පොඩ්ඩක් කැඩිලා තියෙන සමහර තැන් වලින් වයිෆ් බස්සලා ආයෙ බයිසිකලේට දාගෙන තමයි ගියේ. ඉතින් සිංගල් ට්‍රී හිල් එක උඩටම යනකොට මෙන්න මේ වගේ අර දෙපැත්තෙන් ඝන කැලෑවක් මැදින් තමයි යන්න තියෙන්නේ. මේක ඇත්තන උඩ තියෙනවා මේ ලොකු ටවර්ස් ටිකක් තියෙනවා නෙට්වර්ක් වල. ඒ වගේත් එක්ක ඉතින් මේ
මාර view point එකක් තියෙන අපි යන් ඉස්සරහට ඔහොම බලාගෙන බලන්න මේ අතර මේ පාර දෙපැත්ත දැකදී මේ මාරම ලස්සනයි සහ නිකන් අමුතුම මේ ෆීලිං එකක් දැනෙනවා. ඉතින් අපිට තව චුට්ට දුරක් කොහොම යන්න තියෙන ඔන්න වගේ ටිකක් දුර යනකොට සාමාන්‍ය පාර හොඳ මට්ටමේ තියෙනවා. ඔන්න ඉතින් සිංගල් ට්‍රී හිල් එකේ මුලට යනකොට මෙන්න මේ වගේ පාරක් තියෙනවා. පොඩි පාරක් තියෙනවා. අන්න ඒ පොඩි පාරෙන් තමයි ඇතුළට යන්න ඕනේ. එහා පැත්තේ තියෙන අර ටවර් වලට යන ගේට් එකක්. ඒකෙන් ඇතුළට යන්න බෑ. ඉතින් මෙන්න මේකෙන් ඔහම චූටි අඩි පාරක් තියෙනවා. අඩි පාර දිගේ ඔන්න ඔහම අපි යනවා. ඉතින් ඔය විදිහට යනවා. ඉතින් ඇත්තටම ඒ කියන්නේ ඒකත් මාර මේ බලන්න වලට තේරෙන දේ කියන්නේ අමුතුම ෆීලිං එකක්. මාරම ලස්සනයි. ඒ කියන්නේ මල් පිපිලා තනින් මල් වල ಜಾති නම් මොනවද කියලා දන්නේ. මෙන්න මෙතනින් යනකොට පාර දෙපැත්තට බෙදෙනවා. මේකෙන් දකුණු අත පැත්තට යන්න දෙන්නේ. මේ පහළ පැත්තෙන් යන්න දෙන්නේ ටවර් එකක් පැත්තට. ඔන්න ඔතනින් ඔය දැල් ගහපු පාරක් එක්ක මේ තියෙනනේ චූටි පාරකින් ඇතුළට යන්න තියෙන්නේ. බලන්න නිකන් ඒකත් මාරයි නිකන් අර ගේම් එකක මැද්දකින් යනවා වගේ තමයි මේ ෆීලිං එක. එනම ලස්සනයි සහ එනම මාර මමුත්තක් ඉතින්. ඔන්න මම ඉස්සරහට ඉතින් ගිහිල්ලා තව චූටි දුරක් ගියාම සම්පූර්ණ නුවරඑළියම පේන view එක අපිට බලා ගන්න පුළුවන්. ආවට කමක් නැහැ මෙන්න මේ වගේ තැන් බලන්න. කිසිම පරිසරය අපිරිසුදු කරන දේවල් කිසිම දෙයක් කරන්න එපා. මොකද මේ අධිසංවේදී කලාප. හරි. මෙන්න මෙතන තමයි සිංගල් ට්‍රී හිල් එකේ view එක. නොතන තමයි මේ තියෙන සම්පූර්ණ අපිට නුවරඑළිය පේන අර අපි බලපු සී ප්ලේන් එකේ තියෙන ග්‍රීගරි වැව ඒ නුවරඑළිය ටවුන් එකේ හැමදාම පේනවා. මෙතනින් ඔයාලට පයින් આવත් ඔය එතනින් පේන පහලින් පොඩි පාරක් තියෙනවා. එතනින් උඩට එන්න පුළුවන්. මොකද බයිසිකල් අපි ටිකක් උඩට ආවා. ඒකත් එක්ක ඔයාලා පයින් එනවා නම් ඔතන පහලින් පාරක් තියෙනවා. ඔතනින් පඩි පෙලක් එක්ක ඒ පාරෙන් උඩට එන්න පුළුවන්. ඉතින් බලන්න ඇත්තටම මාර ලස්සනයි. අපි යන වෙලාවේ හුළඟයි සීතලයි. ඒක මාරම ෆීලිං එකක් තියෙන. ඇත්තටම මෙතන මාරම ලස්සන ප්ලේස් එකක්. හරි. ඊට පස්සේ අපි සිංගල් ට්‍රී හිල් එකෙන් පහළට ආවා. ඔයාලට මතක ඇති අපි උඩට යනකොට ලස්සන පන්සලක් තිබ්බා. දැන් අපි මේ පන්සල ඇතුළට යන්නේ. ඒ පන්සලේ නම තමයි ස්වර්ණගිරි මහා විහාරය. ඉතින් අපි ගියා බලන්න ඇත්තට මේ පන්සල. මෙන්න මෙතන තියෙනවා සසර ගමන කියලා සම්පූර්ණ අපේ සංසාර චක්‍රයේ සම්පූර්ණ ෆොටෝ ටික. මෙන්න මෙහෙම තමයි මේ පන්සලේ යන තැනම අපිට තියෙන view එක තියෙන්නේ. ඇත්තටම මේක අර චීන පන්සලක් විදිහට තමයි හදලා තියෙන්නේ. මේකේ පන්සලේ හාමුදුරු කෙනෙක්ගේ නමක් තියෙනවා. මට හරියට මතක නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තමයි පියකට පෙළකින් නැගලා තමයි අපිට පන්සල උඩට යන්න තියෙන්නේ. අපි යන වෙලෙත් කට්ටිය දෙතුන් දෙනෙක් හිටියා. ඉතින් අපිට අර ඒකේ තියෙන නිදහස් බව ඇත්තටම මෙතන ඉඳන් විඳ ගන්න ලැබුණා ඇත්තටම. මෙතන ගන්ටාරය ඇතුව මම ගන්ටාරේ නම් ගැහුවේ නැහැ. ඔන්න තියෙන ගන්ටාරය දෙන්න ඔතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මෙතන මේ ප්‍රතිමාවක් තියෙනවා. මේක මට මතක හිටියට මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ප්‍රතිමාවක් තමයි තියෙන්නේ. මට හරියට මේක මතක නැහැ. මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ප්‍රතිමාවක් තමයි තිබ්බේ. මේ තියෙන්නේ හරියටම පන්සලේ උඩ ඉඳන් බැලුවම කොහොමද තියෙන්නේ කියලා. ඇත්තට මේක මාරම ලස්සන කොටසක්. මොකද ගස් මැදින් යන්න තියෙන්නේ හරියටම අර භික්ෂුන් වහන්සේලාගේ සෙවන සඳහා හදපු ගස් වර්ගයක් තියෙන්නේ. ඉතින් බලන්න ඒක මාරම ලස්සන සහ මාරම ෆීලිං එකක් ඒ ගස් මැදින් යනකොට. ඉතින් ඒකෙන් පස්සේ අපි ආවා මෙතන චෛත්‍ය බලන්න. චෛත්‍ය ඇත්තටම මේක මාරම කියන්නේ ගල් වැටි වලින් අල්ලලා ඒක හරිම ස්වභාවික විදිහට හදලා තියෙන පන්සලක් කිව්වොත් ඇත්තටම නිවැරදි. මෙතනින් ඔහොම ඇවිල්ලා මෙතන ෆිල්ම් වගේක් තිබ්බා. ඉතින් අපි මම වැඩි ඇතුළේ වීඩියෝ කරන්න ගියේ නෑ. ඔය පුළුවන් විදිහට පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ගත්තේ. මේක ඇත්තටම මාර ලස්සනක් තියෙන තැනක්. බලන්න මේ ආසන එක මාරම ලස්සනක් තියෙන නිල් පාටට. ඒක වෙනම ෆීලිං එකක්. මේ තිබ්බේ පන්සල ඇතුලේ දෙයක්. මේක මම වැඩි ලොකු වීඩියෝ ක්ලිප් අරගෙන නැහැ. මොකද බුදු ගේ තිබ්බ එක වීඩියෝ කරන්න කැමරා කරන්න කියලා එපා කියලා තිබ්බා. ඉතින් මේක මම වීඩියෝ කරගත්තේ ඇත්තට මම මේ වගේ දෙයක් දැකලා නැති ගා. ඇත්තට මේක මාරම ලස්සන දෙයක් වුණා. ඉතින් ඔන්න ඔතනින් පන්සලෙන් එළියට ඇවිල්ලා මෙතනින් මෙහා පැත්තට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අර ලොකු බුදු පිළිමේ. මේ දිනේ බුදු පිළිමේ හරියටම ඉදිරිපස වෙනවා. ඉතින් මෙන්න මේ පඩි පිළ අධිකෙන් නැගලා උඩට ගිහලා බලා ගන්න පුළුවන් මේ බුදු පිළිමේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ කියලා.
ඉතින් ආවොත් එන්න මේක ඇත්තටම මාර ලස්සන තැනක් සහ නිදහස් තැනක්. ඉතින් ඇවිල්ලා බලන්න මේ වගේ view point එකක මේ වගේ දවසක මේ වගේ හවසක ආවොත් ඇත්තටම හිත නිවනවා. මං හිතන්නේ මේ බුදු පිළිම තාම වැඩ කටයුතු ටික වෙනව ගමන් තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ මම දැක්කා. මේක ගැන හරි විස්තරයක් කවුරුද දන්නව නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මං ඒ ගැන ඇත්තටම ලොකු විස්තරයක් දන්නේ නැති හින්දා. හරි ඒ ඔක්කොගෙම පස්සේ අපිට තවත් පොඩි ටයිම් එකක් ඉතුරුලා තිබ්බා. ඒකෙන් පස්සේ අපි තීරණය කරා තවත් කොහෙට හරි යන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක්කම අපිට ටයිම් එකත් එක්ක මට මතක් වෙච්ච එකම දන්න ශාන්තිපුර view point එක. එහෙම නැත්නම් හැමෝම දන්න ඊගල් view point එක. ඉතින් ඒකට යන්න අපි ආවා. ඔන්න ඒ වෙත්තනින් අපි දැන් උඩට යන්නේ. මේක ඇත්තටම කිව්වොත් ටිකට් එක තට්ටු දෙකකට තියෙනවා. ඒ කියන්නේ උඩම තට්ටුවත් එක්ක බලනවා නම්, ඒ කියන්නේ උඩම view point එකත් එක්ක බලනවා නම් රුපියල් 300ක් වෙනවා එක්කෙනෙක්ට. එහෙම නැතුව දෙවෙනි view point එක බලනවා නම් රුපියල් 100ක් වගේ වෙන්නේ. ඉතින් අපි view point දෙකම බලන විදිහට තමයි ටිකට් එක ගත්තේ. ඉතින් එක්කෙනෙක් රුපියල් 300යි. ඉතින් මෙන්න මේ වගේ පඩි පෙළකින් තමයි නැගලා යන්න තියෙන්නේ. මෙන්න ඒකේ පහළම කොටස මේකේ આવුත් එහෙම ඔයාලට ඇවිල්ලා කැම ටිකක් කාලා යන්න, ඒ නිදහසේ ඉඳලා යන්න. ඒ සම්පූර්ණ දේම තියෙනවා. මේක ඇත්තටම කිව්වොත් මේක යුද හමුදා විසින් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය තමයි මේක මේන්ටේන් කරන්නේ. යාලා තමයි මෙතන ටිකට් ටික මේව කරන්නේ. ඉතින් ඒ කට්ටියටත් බොහොම ස්තුතියි මේ වගේ ප්ලේස් එකක් හදලා මේවා හැම දෙයක්ම මේ විදිහට පිරිසිදුව මේන්ටේන් කරන එකට. ඉතින් මේකෙන් පස්සේ ඔන්න දැන් තමයි view point එකට යන්න තියෙන්නේ. මේකේ සම්පූර්ණ විස්තරයක් ගැන කියන්න යන්නේ නැහැ. මොකද මගේ වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් මේකේ මොන හරි විස්තරයක් ඕන නම් ඔයාලට eagle view point කියලා net එකේ search කරොත් සම්පූර්ණ මේකේ විස්තරයක් තියෙනවා. මේකෙන් ආවොත් එහෙම ලොකු view point ටිකක් cover කරගන්න පුළුවන්. ඇත්තටම මාරම ලස්සනයි. අපි යන වෙලාව නම් ටිකක් දවල් වෙලා තිබ්බේ. ඒකත් එක්ක පොඩ්ඩක් අවුරශ්මියත් වැඩි. ඉතින් ඒ වුණාට අර තිබ්බ කාලගුණී තත්ත්වයක් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වලාකුළු වල එහෙම තියෙන නිකන් අමුතුවර නිකන් මාරම ලුක් එකක් තියෙන. ඉතින් මේ තමයි eagle view point එකේ දෙවෙනි view point එක. ඉතින් ඒකත් තවම බලාගෙන මේ තියෙන්නේ eagle view point එක මගේ GoPro එකෙන් පේන හැටි. හරි අපි යන්නේ ඊළඟට තුන්වෙනි තට්ටුවට. ඒකෙන් යනකොට ඔයාලට මතක ඇති මගේ අතේ QR එකක් තිබේ. QR එකෙන් තමයි යාලා ස්කෑන් කරලා උඩට යවන්නේ. ඉතින් මේක යනකොට බැරිස්ටර් එකක් තියෙනවා. එතනින් කෙලින්ම පඩි පෙළක් තියෙන මේ වම් අත පැත්තේ. ඔය තියෙන බැරිස්ටර් එක. ඔන්න ඔතන පඩි පෙළෙන් තමයි view point එකේ টොප්ම view point එකට යන්නේ. ඉතින් අපි යනකොටත් ටික දෙනෙක් ඇවිල්ලා හිටියා view point එක බලන්න. ඔන්නම තමයි. මේක තමයි view point එකේ උඩම තැන. ඒ කියන්නේ ඔයාලට හොඳ view එක බලා ගන්න පුළුවන් මෙතන ඉඳන් තමයි. ඒක තමයි eagle view point එකේ টොප්ම view point එක. ඔයාලා හැමෝටම මෙන්න මේ වගේ view point එක ඇවිල්ලා බලන්න පුළුවන්. ඕනෑම නිදහසේ ඇවිල්ලා ඕන තරම් වෙලා ඉඳලා තමන්ගේ traveling partner හෝ travel කරන ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කවුරු ආවත් කමක් නැහැ. මේ තැන් අපි පරිස්සම් කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් හැමෝටම ආදරෙන් ආයෙත් මතක් කරනවා කවුරු හරි අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉදිරියට මේ වගේ වීඩියෝස් එන්න තියෙනවා. ඉතින් හැමෝටම ආදරේ. ඉතින් මේක අපේ චූටිම travel vlog එකක් විතරයි. මේකෙදි මොන හරි අඩුපාඩු පුණා තිබ්බොත් ඉතින් වැඩි ගණන් ගන්න එපා. ගොඩ කාලෙකින් මේ වීඩියෝ එකක් හදන්න පටන් ගත්තේ. ඉතින් ඉස්සරහට හම්බෙමු එහෙනම් හැමෝටම ජය වේවා. රට වටේ එක්ක දිගටම ඉන්න හැමතැනම හැමෝමත් එක්ක යන්න පුළුවන් එකතු වෙමු.